සභාවෙන් අවසරයි අද දවසේ ලස්සන විවාහ මංගල්‍යයක් චාරිත්‍රානුකූලව සිදු කරන්නට තව ස්වල්ප වේලාවක් ඉතුරු වෙලා තියෙනවා. පළමුවෙන් මහව උල්ලලපොළ ග්‍රාමයේ පදිංචි නවරත්න මහත්මයාගේ සහ එම මැතිණියගේ ආදරණීය වූ දියණියගේ විවාහ මංගල්‍යය තමයි අද දිනේ සිද්ධ වන්නේ. මේ චාරිත්‍රානුකූල කටයුතු මා වෙත පවරා තිබෙනවා. එම නිසා මහව උල්ලලපොළ නවරත්න මහත්මයාගේ සහ එම මැතිණියගේ ආදරණීය දියණිය දිලීෂා කුල කුමරිය ඇතුළු ඥාති මිත්‍රාදී හැමදෙනාම මේ ගෞරවනීය මොහොතට පළමුව මම පිළිගන්නවා. ඒ වගේම නිකවැරටිය දිගන්නෑව ග්‍රාමයේ පදිංචි අවිෂ්ක කුල කුමරු ඇතුළු දෙමව්පිය ඥාති මිත්‍රාදී හැමදෙනාම මනාලියගේ පාර්ශව වෙනුවෙන් මම ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්නවා. මෙතෙන් පටන් ආරම්භ වන්නේ මේ ගෞරවනීය මොහොත නම් මේ නව යුවතිපතියන් දෙදෙනා නැත්නම් මේ කුල කුමරා සහ කුල කුමරිය පෝර්මස්තකාරුඩ කර සියලු චාරිත්‍රාංග ඉටු කිරීමේ මොහොත තමයි දැන් එළවෙන්නට තිබෙන්නේ. ඒ නිසා හැම දිනාටම මම පළමුව මතක් කර සිටිනවා මේ චාරිත්‍රානුකූල මොහොතට මේ නව යුවතිපතියන් දෙදෙනාට ආශිර්වාද කරන්නට පැමිණෙන බුලත් ගන්නට සහ ඒ සියලු කටයුතු මේ පිරුවටේ මතට ඉදිරියට පැමිණෙන හැම දිනාටම සපත්තුව සෙරෙප්පු පළඳාගෙන ඉන්නවා නම් හැම දිනාටම දලවලා ඉන්න කියලා මම ආරාධනා කරනවා ගෞරවයෙන්ම. මොකද අපි සුද්ධ වස්තු පාගන්නේ නැහැ. යම් දේවල් පළඳාගෙන සහ මෙතනදී සුද්ධ වස්තු පාගන්න යම් හේතුවක් තිබෙනවා. පෝරුවට නගන ඒ මාමාවරුන්ට දෙමව්පිය ඥාති හැම දිනාටම මම ගෞරවයෙන් මතක් කරනවා සපත්තු සෙරෙප්පු දලවලා ඉදිරියට පැමිණෙන්න කවුරුත් මේ පිරුවටේ මතට එන්න එපායි. ඒ යුවතිපතියන් දෙදෙනාට කරන අගෞරවයක් නිසා හැමෝටම මම කියනවා සපත්තු සෙරෙප්පු දලවන්න කියලා. අපි චාරිත්‍රාංග ආරම්භ කරමු. මේ ලස්සන මොහොතේ හැම දිනම එහෙනම් ත්‍රිවිධ රත්නය වැඳ නමස්කාර කරගෙන අපි චාරිත්‍රාංග කුල මොහොත ආරම්භ කරමු. ළඟට විතරක් යන්නේ. ඒ වගේමයි ඒ ටිකක් මම මතක් කරන්නම්. චාරිත්‍ර සිදු වෙන මොහොතේ දැඩි භෝග කියන දේවල් බෑග් වල තියාගෙන ඉන්න එපා. ඒවා අතේ තියාගෙන ඉන්න මම අත දික් කරලා ඉල්ලනකොට මට ඒවා මගේ අතට දෙන්න. මොකද නැත්තම් කාල වේලාව ගෙවෙනවා. විනාඩි 20ක් වගේ කෙටි කාලයක් තියෙන චාරිත්‍ර කරන්න සමාජයට ලුහුරු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ දැඩි භෝග මුදුමාලා ආදී සියලුම දේවල් ළඟ තියාගන්න. එහෙනම් අපි ත්‍රිවිධ රත්නය වෙන නමස්කාර කරගෙන චාරිත්‍රාංග ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ මම සිරස මුනීන්ද්‍රං බුද්ධ රාජාභිෂේකං මම තිලක ලලාටේ ධර්ම රාජා නිරෝධං මම සකල ශරීරේ සංඝ රාජා විවෘතියත් මම තුනුරුවන්නේ දැන් වදින් අත් මුදුන් දී ශ්‍රී සම්බුද්ධං බුද්ධ දිවාකර බුද්ධ අලංකෘත බුද්ධ රත්න සරණං සරණේ ශ්‍රී සත්ධම්මං ධම්ම දිවාකර ධම්ම අලංකෘත
අලංකෘත ධම්මරත්න සරණං සරණේ ශ්‍රීමත් සංඝ දිවාකර සංඝ අලංකෘත සංඝ රත්න සරණං සරණේ ත්‍රිවිධං ත්‍රිවිධ දිවාකර ත්‍රිවිධ අලංකෘත ත්‍රිවිධ රත්න සරණං සරණේ ත්‍රිවිධං ත්‍රිවිධ දිවාකර ත්‍රිවිධ අලංකෘත ත්‍රිවිධ රත්න සරණං සරණේ කප්සුවා හස්දහසක් පෙරුමන් නිඳ සත්හට මෙත් ගුණ වඩවා හැම සඳ සිත්ගන දුරු කර බුදු බව ලැබූ සොඳ අත්මුදු නත්දී වඳිනෙමි මුනි සඳ වව සයුරෙන් සත එතෙර කරන ලෙස අවබෝධව සිව් මග හෙළි කළ යස ශ්‍රී මුඛයෙන් දෙසු සදහම් අමරස නමදිනි මුදුනත් තවා නමහිස මහනෙනවත් රහතුන්තර අගපත් මහරුව දම් සංගරත් තන තුරුලත් මහ සැරියුත් හිමි සිට එන සිල්වත් මහ සංඝ ගණ නමදිනි බැඳ මුදුනත් තුන් ලොව සවුසත සසර දුකින් මුද වන ලෙස පෙරුමන් පිරුවෙමි බින්දවා දස බිම්බර මරුවත් බල සිරි මහවෝ මුල බුදු උනේමි සුන්දර නිවනට යන ලෙස සතහට සිව්මඟ ඵල පාදා දුනේමි තුන් ලොව ගුරු මුනිදුන් නමදිනි බුද්ධං සරණං ගච්ඡාමි මුනිදුන් දෙසු සිරි සදහම් නමදිනි ධම්මං සරණං ගච්ඡාමි දැන් මම නමදිනි සිරි මහා සංඝ ගණ සංඝං සරණං